හාමුදුරුවනේ බුදුදහමේ කියන අනත්ත කියන එක මට තේරෙන්නේ නැහැ. ඒක බුදුන් වහන්සේත් අහපු ගැඹුරු ප්‍රශ්නයක්. යමක් මගේ නම් ඒක මගේ පාලනයේ තියෙන්න ඕනේ නේද? ඒ කියන්නේ අපි මුලින්ම ශරීරය ගැන හිතමු. ඔයාට පුළුවන්ද මට ලෙඩ වෙන්න එපා, මාව වයසට යන්න එපා කියලා ශරීරයට අණ කරන්න? නෑනේ. ඒව නවත්තන්න බෑ. එහෙනම් ඔයාගේ පාලනයේ නැති මේ ශරීරය මම කියලා කියන්නේ කොහොමද? හරි. එතකොට මේ හිතවත් මම නෙවෙයිද? හොඳ ප්‍රශ්නයක්. ඔයාට පුළුවන්ද ඊළඟ විනාඩියේ කිසිම සිතුවිල්ලක් එන්න එපා කියලා හිත නවත්තන්න? බෑ. සිතුවිලි ඉබේම එනවා. හරියටම හරි. සමහර වෙලාවට අකමැති මතකත් එනවා. එහෙනම් තමන්ගේ අනටවත් කීකරු නැති හිත මම වෙන්නේ කොහොමද? එහෙනම් බුදුදහමට අනුව මම කියලා කෙනෙක් නැද්ද? ස්ථීර වෙනස් නොවන මම කෙනෙක් නෑ කියලයි කියන්නේ. තියෙන්නේ ක්‍රියාවලියක් විතරයි. හරියටම හරි. පංච උපාදානස්කන්ධ කියන කොටස් පහක්. ඒවා එකතු වෙලා තමයි මම කියලා පේන්නේ. හරියට ගලන ගඟක් වගේ. ගඟක් කිව්වේ ගඟක හැම මොහොතකම අලුතුර ගලාගෙන යනවා. ජීවිතයත් මම කියලා ස්ථීර කෙනෙක් නෑ. තියෙන්නේ ක්‍රියාවලියක් විතරයි. හරි. මේක තේරුම් ගන්න භාවනා කරන්න ඕනේ කියනවනේ. භාවනාව කියන්නේ මොකද්ද? භාවනාව කියන්නේ නිරීක්ෂකයෙක් වෙන එක. ඒක කරන්නේ කොහොමද? මුලින්ම පහසු විදියට වාඩි වෙලා හුස්ම ගැන අවධානය දෙන්න. කකුල රිදෙනවා නම් මට රිදෙනව නෙවෙයි. වේදනාවක් ඇති වුණා කියලා දකින්න. හරියටම හරි. තරහක් ආවොත් තරහ කියන සිතුවිල්ලක් මතු වුණා කියලා දකින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දහම Taman තුලින්ම දකින්න කියලා. බාහිර දේවල් වලින් අපට සැනසීමක් ලබන්න බෑ. ඒ නිසා නිතරම Tamanගේ සිත දිහා බලන්න පුරුදු වෙන්න. ඔය සිතුවිල්ලක් වේදනාවක් ආවම ටික වෙලාවකින් නැති වෙනවා. ඒ ඔයාගේ අවසරයක් නැතුව ආවා. නැති වෙන්නත් අවසරයක් ඕන උනේ නැහැ. දවසකට විනාඩි 10ක් වුණත් නිරීක්ෂණයෙන් බලන්න පුරුදු වෙන්න. ක්‍රමයෙන් මම කියන ඇල්ලීම අඩු වෙයි. ධර්මයේ පැහැදිලිව පේන්න පටන් ගනීවි. බොහොම ස්තුතියි හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.